අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටුවට සහායවීම සඳහා ලන්සු ඇගේම් කමිටු පත් කිරීම. ප්‍රසම්පාදන කළමනාකරන අංශය මගින් දෙපාර්තමේන්තු ප්‍රධානයා හෝ ව්‍යාපෘති අධ්‍යක්ෂකරයා විසින් කරන ලද නිර්දේශ සලකා බැලීමෙන් පසු සුදුසු පරිදි ප්‍රධාන ගණන්දීමේ නිලධාරී විසින් ලන්සු ඇගේම් කමිටුව පත් කළ හැක. ප්‍රසම්පාදනයේ ස්වභාවය සහ සංකීර්ණත්වය සැලකිල්ලට ගනිමින් විවිධ ආයතන විවිධ කාණ්ඩ හෝ සංරචක සඳහා නිශ්චිත කාල සීමාවක් සඳහා ප්‍රධාන ගණන්දීමේ නිලධාරී විසින් ලන්සු ඇගීමේ කමිටුව පත් කළ හැක. ලන්සු ඇගීම් කමිටුවෙහි සහයක් නොමැතිව ප්‍රසම්පාදන කමිටුව හට කටයුතු කළ හැකි බව පත්කිරීමේ බලධාරයා තෘප්තිමත් වන්නේ නම් විෂය පිළිබඳ විශේෂඥයන් ඇතුළත් කර පුළුල් කරන ලද අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටුව පත් කළ හැක. F. අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටුවට සහයවීම සඳහා ලන්සු ඇගීම් කමිටුවෙහි සංයුතිය. A. ප්‍රධාන කොන්ත්‍රාත්තු සඳහා ලන්සු ඇගීම් කමිටුවෙහි සංයුතිය. ලන්සු ඇගීම් කමිටුවෙහි අවම වශයෙන් සමාජික සංඛ්‍යාව 3ක් විය යුතුය. 1. ලන්සු ඇගීම් කමිටුවෙහි සභාපති ලෙස අතිරේක ලේකම් මට්ටමේ නිලධාරියෙකු සිටිය යුතුය. අමාත්‍යංශයෙන් බැහැරව එක් සමාජිකයෙකු පත් කළ යුතු අතර ඔහු විෂය පිළිබඳ හෝ ප්‍රසම්පාදන ක්‍රමවේදය පිළිබඳ විශේෂඥයෙකු විය යුතුය. අවම වශයෙන් එක් සමාජිකයෙකු ආයතන ප්‍රධානියා හෝ ව්‍යාපෘති අධ්‍යක්ෂක විසින් නම් කළ යුතුය. 4. ඉහත සඳහන් කළ බාහිර සමාජිකයට අමතරව තවත් අභ්‍යන්තර හෝ බාහිර සමාජිකයෙකු විෂය පිළිබඳ විශේෂඥයෙකු විය යුතුය. ආයතනයේ හෝ අංශයේ ප්‍රධානියා හෝ ප්‍රධාන විධායක නිලධාරියා ලන්සු ඇගීම් කමිටුවෙහි සමාජිකයෙකු වන විට එය අත්‍යවශ්‍යයෙන්ම සාධාරණී කළ හැකි අවස්ථාවන් හැර ඔහුගේ හෝ ඇගේ යටතේ සේවය කරන නිලධාරීන් එම ලන්සු ඇගීම් කමිටුවේ සමාජිකයන් ලෙස සේවය නොකළ යුතුය. B. සුළු කොන්ත්‍රාත්තු සඳහා ලන්සු ඇගීම් කමිටුවල සංයුතිය. සුළු ප්‍රසම්පාදනයන් සිදු කිරීම සඳහා වන ලන්සු ඇගීම් කමිටුවෙහි සමාජික සංඛ්‍යාව 3කට වඩා නොවැඩි විය යුතුය. G. අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටුව සඳහා ලන්සු ඇගීම් කමිටුව පත් කිරීම සඳහා ඉල්ලීම. අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටුව සඳහා ලන්සු ඇගීම් කමිටුව පත් කිරීම සඳහා වන ඉල්ලීම ප්‍රසම්පාදන කළමනාකරන අංශය විසින් ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත යොමු කළ යුතුය. අමාත්‍යංශයක් යටතේ ඇති දෙපාර්තමේන්තුවක් හෝ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටුව සඳහා ලන්සු ඇගීම් කමිටුව පත් කිරීමේ අවශ්‍යතාවය ඇති විට අදාළ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හෝ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා විසින් අදාළ ඉල්ලීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත ඉදිරිපත් කළ යුතුය. ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය 20/24 දෙවැනි පරිච්ඡේදයේ ඇනෙක්ස් 7 දක්වා ඇති ආකෘතියට අනුව එය ඉදිරිපත් කළ යුතුය. F. දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව සඳහා ලන්සු ඇගීම් කමිටුව පත් කිරීම සඳහා වන ඉල්ලීම සුදුසු පරිදි ප්‍රසම්පාදන කළමනාකරන අංශය විසින් ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතුය.